හැමතිස්සෙම කන්න හොඳ නැති ඒත් මට දැන් කන එක නවත්ත ගන්න බැරි හට්ටි මුට්ටි බලාගෙන ඉඳන් පිහදගෙන කන හරිම ලේසියෙන් හදන්න පුළුවන් අමුතු රෙසිපියක් ගෙනාවා. let's go. මෙච්චරයි ඕනේ. චොප් කරගත්ත ලුණු, චොප් කරගත්ත සුදු ලුණු, මිරිස් කෑලි ටිකක්, තක්කාලි ගෙඩි 3ක් කරන් තියෙනවා. මට ඕනේ හින්දා බිත්තර දෙකකුත් ඕනේ වෙනවා. තක්කාලි ටික මුලින්ම මේ විදිහට බ්ලෙන්ඩ් එකකට දාලා සාමාන්‍යයෙන් තක්කාලි ටික පේන ප්‍රමාණයට වගේ වතුර දාලා මේක හොඳට වතුර වගේ වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳට ඉදුණු තක්කාලි ගෙඩි 2-3ක් තමයි මේකට ගන්න ඕනේ. මම මේ අද හදන්නේ කෙනෙක්ට අවශ්‍ය ප්‍රමාණය. ඔයාලට මේක ප්‍රමාණය වැඩි කරලා හදාගන්න පුළුවන්. හරිද? හැමතිස්සෙම කන්න හොඳත් නෑ. ඊට පස්සේ මොකක් හරි භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා අපි අර පොඩියට කපාගත්ත ලුණු සුදු ලුණු මිරිස් කෑලි ටික දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. ඒ ටික ටෙම්පරාදු වෙනකොට රස පදමට ලුණු දාලා ඔයාලා අන ප්‍රමාණයට මිරිස් දාගන්න. ඊට පස්සේ අපි අර චොප් කරගත්ත තක්කාලි ගෙඩි ටික මේකට දාන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් ලා රස්නෙන් ඒක තැම්බෙන්න දෙන්න. මේක මික්ස් කරන්න හොඳට. මේක බත් එක්කත් කන්න පුළුවන්. ඒ වුණාට මේකට හරියන්නේ ළමයි රෝස් මාර රසයි. හැබැයි හැමතිස්සෙම කන්න හොඳ නැහැ. මේක මේ වගේ නටාගෙන එනකොට අපි ගත්ත බිත්තර දෙක නිකන් ඔය හලන්න මෙන්න මෙහෙම දාන්න මේකට. පිළිවෙලක් නැහැ. ඊට පස්සේ ලා රස්නි කියන්නේ අඩු ගින්දරේ මේක වහලා තියන්න. ඉතින් අඩු ගින්දරේ මේ බිත්තර දෙක තැම්බුණාට පස්සේ අපිට අරගෙන කන්න තමයි තියෙන්නේ. ආයෙ රස පදම බලලා ලුණු දාන්න කැමති නම් ගම්බිරිස් ටිකක් මයොනයිස් ටිකක් එම තියෙනවා නම් දාගන්න ඉතින්. මේක හදන්න හරිම ලේසි වගේම ඕනේ අඩුම කුඩුම ටිකත් හරි පොඩ්ඩයි හින්දා තමයි මම හදන්න ආස මොකද මම උයන කම්මැලි. ඒ වුණාට මට රසට උයන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ රස බලන වෙලාව. ඇත්තටම මාර රසයි. එච්චරයි. දැන් ඉතින් මම කණේක බලාගෙන ඉන්න. මේ මුළු පෑන් එකම මමම තමයි හිස් කරේ. අර ලුණ පීච්චක්කත් එහෙමනේ කියන්නේ. පුදුම රසයි හරිද? ඉදුණු තක්කාලි ගන්න. අමු තක්කාලි ගත්තම පොඩි ඇඹුල් ගතියක් එනවා. මේ කෑම එකේ නම ශක්ෂුකා. අපේ යෂන් හස්ලගේ ෂෝට් වීඩියෝ එකක් දැකලා තමයි මම මේක මුලින්ම හැදුවේ. පළවෙනි දවසේ හිතුවේ නැති විදියට හැදුවා. ඒක රහයි. දෙවෙනි දවසෙත් හැදුවා. දැන් මේ හදාගෙන යනවා. මට ඒක හදන එක නවත්තන්න බෑ. ඇත්තට මේක රහයි වගේම හදන්නත් ලේසි. හරි ඉතින් මං කියෝ ඉතින් ඒකත් කාලේ ඉවර කරා එහෙම් පිටින්ම. මුළු ඇතිලියම පිහිදලා කෑවා. ඔයාලත් හදලා කාලා රසයිද කියලා බලලා රසයිද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න. බයි.